රසායනික පදනම පාඩමේ කාබනික සංයෝග කියන කොටසේ පළවෙනි කාබනික සංයෝගය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මොකද්ද පළවෙනි කාබනික සංයෝගය? කාබෝහයිඩ්‍රේට්. එතකොට කාබෝහයිඩ්‍රේට් ගත්තාම අපිට ඉස්සෙල්ලාම පොඩි හැඳින්වීමක් තියෙනවා. හරිද? ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් කවුද කියලා. කාබෝහයිඩ්‍රේට් තමයි මේ පෘථිවියේ තියෙන වඩා සුලභතම කාබනික සංයෝග කාණ්ඩය තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. මූලද්‍රව්‍ය සංයුතය කිව්වොත් එයා හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින්. ඒ උනාට නයිට්‍රජන් තියෙන ඇතම් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඒ තමයි කයිටින්. ඒකට උදාහරණයක්. එතකොට මේකේ තියෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය 2ට 1 වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් 2ට ඔක්සිජන් 1 කියන අනුපාතයෙන් තමයි හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වෙන්නේ. මේක පොදු අණුක සූත්‍රය ගත්තොත් C කාබන් X ප්‍රමාණයක් H2OY ඒ කියන්නේ ජලය Y ප්‍රමාණයක් එක්ක එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේටයක් හැදෙන්නේ. කාබෝහයිඩ්‍රේට් ගත්තාම ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. ඒ තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මේවා වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මොනොසැකරයිඩ් කියන්නේ සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් තියෙන සරලතම ඒකකය. එතකොට මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙනවා. මොනොසැකරයිඩ් අණු රාශියක් බහුවව්‍යවීකරණය වෙලා පොලිසැකරයිඩ් තැනීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යනවා මොනොසැකරයිඩ් ගැන. මොනොසැකරයිඩ් ගත්තාම හැම කාබනික ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ග වෙනවනේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. එතකොට තමයි මේ හැම එකකම අපි කතා කරනවා ලක්ෂණ. ඊට පස්සේ ඒවා වර්ගීකරණය වෙලා තියෙනවා නම් අන්න ඒව ගැන පොදු අණුක සූත්‍රය ගැන පොඩි මූලික හැඳින්වීමක් තියෙනවා නම් අන්න ඒව ගැන අපි කතා කරනවා. හරිද? ඔන්න ඔය නිර්ණායක යටතේ කාරණා ටික ඔළුවේ තැම්පත් කරගන්න. එතකොට මේ මතක් කරගන්න හරි ලේසි. හරි. මොනොසැකරයිඩ් ගත්තාම අපි මුලින්ම කතා කරන්න ඕනේ යාගේ ලක්ෂණ මොනවද කියලා. මෙයා කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය. පොදු අණුක සූත්‍රයේ CX H2X OX ප්‍රමාණයක් තමයි මෙයාගේ පොදු අණුක සූත්‍රය වෙන්නේ. හරි. කාබන් පරමාණු 3ක් ඒ කියන්නේ මේකේ තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව තියෙන්නේ. ඒවා 3 සිට 7 දක්වා පොඩි විවිධත්වයක් තියෙනවා. පැණි රසයි, ජල ද්‍රාවී සියල්ල ඔක්සිහාරකයි. මේක මතක තියාගන්න. ඒක වැදගත්. හරි. අපි මොනොසැකරයිඩ් වර්ග කරනවා ඒ වගේ තියෙන කාබන් පරමාණු ගණන අණුව. අපි කියවනේ මොනොසැකරයිඩ් වල තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා ව්‍යාප්ත වෙනවා කියලා. හරි. ඒ අණුව කාබන් පරමාණු සංඛ්‍යාව මත අපිට මොනොසැකරයිඩ් වර්ග කරන්න පුළුවන්. ඒ වගේම මොනොසැකරයිඩ් ඒවායේ අඩංගු කාබොනිල් කාණ්ඩය කොහොමද පිහිටන්නේ කියන දේ අනුව අපිට තව විදිහකට මොනොසැකරයිඩ් වර්ග කරන්න පුළුවන්. අපි බලමු කාබන් පරමාණු සංඛ්‍යාව මත කොහොමද මොනොසැකරයිඩ් වර්ග කරන්නේ කියලා. හරි. කාබන් පරමාණු 3ක් තියෙන මොනොසැකරයිඩ් වලට අපි කියනවා ට්‍රයෝස කියලා. උදාහරණ ග්ලිසරල්ඩිහයිඩ්. කාබන් 4ක් තියෙන ඒවට කියනවා ටෙට්‍රෝස කියලා. උදාහරණ එරිත්‍රෝස්. මේ එරිත්‍රෝස් කියන්නේ ස්වභාවයේ විරල සංයෝගයක්. හරි. කාබන් 5ක් තියෙන ඒවට කියනවා පෙන්ටෝස කියලා. රයිබෝස්, ඩියොක්සිරයිබෝස්, රිබියුලෝස් මේ සඳහා උදාහරණ වෙනවා. කාබන් 6ක් තියෙන ඒවට කියනවා හෙක්සෝස කියලා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් මේ සඳහා උදාහරණ වෙනවා. කාබන් 7ක් තියෙන ඒවට කියනවා හෙප්ටෝස් කියලා. හෙප්ටෝස්, හෙප්ටියුලෝස් මේ සඳහා උදාහරණ වෙනවා. හරි. එතකොට ඊට පස්සේ අපි මොනොසැකරයිඩ් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ඒවායේ තියෙන කාබොනිල් කාණ්ඩය අනුව. ප්‍රධාන කාණ්ඩ දෙකයි. කොටස් මේ වර්ග දෙකයි. ඇල්ඩෝස, කීටෝස. ඇල්ඩෝස කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් දරන්නා වූ මොනොසැකරයිඩ් වලට තමයි ඇල්ඩෝස කියන්නේ. එතකොට කීටෝස කියන්නේ කීටෝන කාණ්ඩයක් දරන්නා වූ මොනොසැකරයිඩ්. ඇල්ඩෝස සඳහා උදාහරණ වෙන්නේ ග්ලූකෝස්, ගැලැක්ටෝස්. මෙන්න මේ ලයන්න මැදට තියෙන්නේ ඇල්ඩෝස කියලා මතක තියාගන්න. ඒකෙන් මේක අර පැටලෙන සහගත බව නැති කරගන්න පුළුවන්. කීටෝස කියන්නේ ෆ්‍රුක්ටෝස්. හරි. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඩයිසැකරයිඩ් ගැන. හරි. ඩයිසැකරයිඩ් ගත්තාම ඩයිසැකරයිඩ් පොදු අණුක සූත්‍රයේ CX කාබන් X ප්‍රමාණයට ජලය X ඍණ 1 ප්‍රමාණයක්. හරිද? හැදෙන විදිහ ගත්තොත් මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකෝසිටික බන්ධනයකින් සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ ඩයිසැකරයිඩ් කියන සීනි ආකාරය හැදෙන්නේ. හරි. මේ ඩයිසැකරයිඩ් තැනීම සඳහා දායක වෙන්නේ මොන සීනි ආකාරයේද කියලා බැලුවොත් දායක වෙන්නේ හෙක්සෝස් වර්ගයේ සීනි. හරිද? එතකොට ඩයිසැකරයිඩ් තැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් යාබද මොනොසැකරයිඩ් අණු දෙකක් අතර සංගරණ ප්‍රතික්‍රියාවක් මගින් ජල අණුවක් පිටවීමෙන් තමයි මෙන්න මේ ග්ලයිකෝසිටික බන්ධනයකින් මේ මොනොසැකරයිඩ් අණු දෙකක් බැඳිලා ඩයිසැකරයිඩ් තැනීම සිද්ධ වෙන්නේ. හරිද? ඒකෙදී එක් මොනොසැකරයිඩ් අණුවක OH කාණ්ඩයක් යාබද මොනොසැකරයිඩ් අණුවේ හයිඩ්‍රජන් පරමාණුවක් සමග එකතු වෙලා ජල අණුවක් හදනවා. හරි. අපිට බලන්න පුළුවන් දැන් මොනොසැකරයිඩ් හැදීමට අදාළ මේ ප්‍රතික්‍රියා ටික. හරි. ග්ලූකෝස් අණුවක් සමග එකතු වෙලා මෝල්ටෝස් අණුවක් හා ජල අණුවක් හදනවා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් එකතු වෙලා ඒ කියන්නේ සංගණන ප්‍රතික්‍රියාවට ලක් වෙලා සුක්‍රෝස් ධන ජලය හැදෙනවා. ග්ලූකෝස්, ගැලැක්ටෝස් අණුවක් සංගණන ප්‍රතික්‍රියාවට ලක් වෙලා ලැක්ටෝස් ධන ජලය හදනවා. එතකොට මේ වගේමයි
මේවා එන්සයිම ආධාරයෙන් ජල විච්ඡේදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්තට හරවන්න පුළුවන්. ඒ කියන්නේ මෝල්ටෝස් ජල විච්ඡේදනයෙන් ග්ලූකෝස් අණු දෙකක් ගන්න පුළුවන්. සුක්‍රෝස් ජල විච්ඡේදනයෙන් ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් ගන්න පුළුවන්. ලැක්ටෝස් ජල විච්ඡේදනයෙන් ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ඩයිසැකරයිඩ් වල ලක්ෂණ ගැන. හරිද? ඩයිසැකරයිඩ් ලක්ෂණ තමයි මොනොසැකරයිඩ් අණු දෙකක් බවට ජල විච්ඡේදනය කරන්න පුළුවන්. මෙයා ජල ද්‍රාවී තනුක HCl සමග නටවලා උනත් මොනොසැකරයිඩ් බවට පත් කරන්න පුළුවන්. ඊට පස්සේ මෝල්ටෝස් ලැක්ටෝස් ඔක්සිහාරකයි සුක්‍රෝස් නිරොක්සිහාරකයි. හරිද? මේ ඩයිසැකරයිඩ් ආකාර තියෙනවා මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් කියලා. මෝල්ටෝස් ප්‍රෝහණය වෙන බීජ තුල තියෙනවා. සුක්‍රෝස් උක්ෂාකයේ සංචිතව තියෙනවා. ඒ වගේම ෆ්ලෝයමේ තුල පරිවහණය වෙන පරිවහන ස්වරූපය ද්‍රව්‍ය පරිවහණය වෙන ස්වරූපය තමයි සුක්‍රෝස්. ඒ වගේම ලැක්ටෝස් ශිරපායින්ගේ කිරිවල තියෙනවා. මෙයා ස්පටිකීකරණය කරන්න පුළුවන්. හරි. එතකොට අපි ඩයිසැකරයිඩ් වලට අදාළ සම්පූර්ණ කාරණා ටික සහ ඩයිසැකරයිඩ් වල තියෙන ලක්ෂණ ටික කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පොලිසැකරයිඩ් ගැන. හරි. පොලිසැකරයිඩ් ගත්තාම පොලිසැකරයිඩ් මහා අණු බහු අවයවක කියනවා. හරිද? මෙයා නිරොක්සිහාරකයි ජල ද්‍රාවී වෙන්නේ නැහැ. හරිද? මෙයාගේ පොදු අණුක සූත්‍රය අර ඩයිසැකරයිඩේ සූත්‍රය වගේ n ගණනක් කියලා කියනවා. පොලිසැකරයිඩ් හැදෙන විදිහ ගත්තොත් මොනොසැකරයිඩ් අණු ඒ කියන්නේ මොනොසැකරයිඩ් උපයෝගක 100 ගණනක සිට දහස් ගණනකින් පොලිසැකරයිඩ් සෑදෙනවා. එතකොට ස්වභාවික පොලිසැකරයිඩ් තැනීම සඳහා දායක වෙන්නේ අර ඩයිසැකරයිඩ් තැනීම සඳහා හෙක්සෝස් සීනි දායක වුණා වගේම පොලිසැකරයිඩ් තැනීම සඳහා දායක වෙන්නේ හෙක්සෝස් සීනි. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා පොලිසැකරයිඩ් ආකාර ගැන, පොලිසැකරයිඩ් වර්ග වෙන විදිහ ගැන. හරිද? ආකාර ගැන කතා කරාම පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස්, ඉනියුලින්, පෙක්ටින්, හෙමසෙලියුලෝස්, කයිටින් කියලා ආකාර ගොඩක් තියෙනවා. මේ වරහන් ඇතුලේ තියෙන ඒවා හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද කියන එක. හරිද? මේ තියෙන්නේ ඒ වාගේ කෘත්‍ය සරලව. හරිද? පිෂ්ඨය ගත්තොත් ග්ලූකෝස් වලින් හැදලා තියෙනවා. එයා ශාක තුල සංචිත වෙලා තියෙනවා. ග්ලයිකෝජන් ගත්තොත් ග්ලූකෝස් වලින් හැදලා තියෙනවා. සතුන් හා දිලිර තුල සංචිත වෙලා තියෙනවා. සෙලියුලෝස් ගත්තොත් ග්ලූකෝස් වලින් හැදලා තියෙනවා. සෛල බිත්තිය සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ඉනියුලින් ගත්තොත් ෆ්‍රුක්ටෝස් වලින් හැදලා තියෙනවා. ඩේලියා ආකන්ද වල තියෙනවා. පෙක්ටින් ගත්තොත් ගැලැක්ටොලියොනික් අම්ලයෙන් හැදලා තියෙනවා. ශාක තුල හා ශාක සෛල බිත්තිය හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. හෙමිසෙලියුලෝස් ගත්තොත් පෙන්ටෝස් සීනි වලින් හැදලා තියෙනවා. ශාක සෛල බිත්ති වල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. කයිටින් ග්ලූකෝසැමීන් වලින් හැදලා තියෙනවා. දිලීර සෛල බිත්තියේ හා ආත්‍රෝඩවන්ගේ පිටසකිල්ලේ සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. හරි. එතකොට අපි පොලිසැකරයිඩ් ආකාර කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙනවා පොලිසැකරයිඩ් වර්ගීකරණය. පොලිසැකරයිඩ් අපිට වර්ග කරන්න පුළුවන් ආකාර දෙකක් යටතේ ඒ තමයි නිර්මාණය වී ඇති ආකාරය මත පදනම්ව වර්ග කරන්න පුළුවන්. එයා ශාකනීය වෙලාද නිර්මාණය වෙලා තියෙන, රේඛීයවද නිර්මාණය වෙලා තියෙන ආකාරය මත පදනම්ව පොලිසැකරයිඩ් වර්ග කරන්න පුළුවන්. ඒ වගේම එයා ජීවීන් තුළ ඉටු කරන කෘත්‍ය මත පදනම්ව පොලිසැකරයිඩ් ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. හරි. අපි නිර්මාණය වී ඇති ආකාරය මත පදනම් පොලිසැකරයිඩ් වර්ග කරමු ඉස්සෙල්ලාම. කොහොමද? රේඛීය, ශාකනීය. රේඛීය පොලිසැකරයිඩ් සඳහා උදාහරණ තමයි ඇමයිලෝස්, සෙලියුලෝස්. ශාකනීය වෙච්ච පොලිසැකරයිඩ් සඳහා උදාහරණ තමයි ඇමයිලෝපෙක්ටින්, හෙමිසෙලියුලෝස්, ග්ලයිකෝජන්. එතකොට මේ ඇමයිලෝස් හා ඇමයිලෝපෙක්ටින් කියන්නේ පිෂ්ඨ ආකාරයක්. මොකක් හරි MCQ එක ඇහුවොත් පිෂ්ඨේ රේඛීය පමණක් වේ කියලා ඒකත් වැරදි. පිෂ්ඨේ ශාකනීය වූ පොලිසැකරයිඩ් පමණක් වේ කියලා ඒත් වැරදි. මොකද පිෂ්ඨය එක ආකාරයක් රේඛීය ආකාරයක් විදිහටත් ඉන්නවා. තවත් ආකාරයක් ශාකනීය වෙච්ච ආකාරයක් විදිහටත් ඉන්නවා. හරි. ඊට පස්සේ පොලිසැකරයිඩ් ඉටු කරන කෘත්‍ය අනුව වර්ග කිරීම බලමු. කොහොමද වර්ග කරන්නේ? සංචිත පොලිසැකරයිඩ් විදිහට වර්ග කරනවා. මේවා ජීවි දෙහය තුළ ගබඩා වෙලා තියෙනවා. ඒ කියන්නේ ශක්තිය ගබඩා කිරීමට වගේ මේවා වැදගත් වෙනවා. ඊට පස්සේ ව්‍යුහමය පොලිසැකරයිඩ් ජීවීන්ගේ ව්‍යුහ තැනීම සඳහා දායක වෙන උදාහරණයක් කයිටින්. ඊට පස්සේ සෙලියුලෝස් වගේ දේවල්. සංචිත පොලිසැකරයිඩ් සඳහා උදාහරණ වෙන්නේ පිෂ්ඨය, ග්ලයිකෝජන් වගේ දේවල්. හරි. එතකොට කාබෝහයිඩ්‍රේට් ආකාර ගැන කතා කරලා ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙනවා කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන කෘත්‍ය ගැන. හරි ළමයි. දැන් කතා කරන්න තියෙන කාබෝහයිඩ්‍රේට් කෘත්‍ය ගැන. එතකොට කෘත්‍ය ගැන කතා කරද්දී මේකත් මොනොසැකරයිඩ් වල කෘත්‍ය මොනවද? ඩයිසැකරයිඩ් වල කෘත්‍ය මොනවද? පොලිසැකරයිඩ් කෘත්‍ය මොනවද කියලා තමයි වෙන වෙනම කතා කරන්නේ. හරි. මොනොසැකරයිඩ් කෘත්‍ය බැලුවාම මෙයා ශක්ති ප්‍රභවයක් විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් හා පොලිසැකරයිඩ් වල තැනුම් මේකක විදිහට ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට මේ මොනවාද? මෝල්ටෝස් එකතු වෙලා ඒ කියන්නේ මෝල්ටෝස් හැදලා තියෙන්නේ ග්ලූකෝස් වලින්. හරිද? පිෂ්ඨය, ග්ලයිකෝජන් වගේ දේවල් හැදලා තියෙන්නේ මේ මොනවාද? ග්ලූකෝස් වලින්. හරිද? අන්න ඒ වගේ පොලිසැකරයිඩ් තනන්නත් ඊට පස්සේ ඩයිසැකරයිඩ් තැනීමටත් මේ මොනොසැකරයිඩ් දායක වෙනවා. ඊට පස්සේ නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් විදිහට DNA RNA ගන්නකො DNA තුල තියෙනවානේ පෙන්ටෝස් සීනි කාණ්ඩයක්, RNA තුල තියෙනවා පෙන්ටෝස් සීනි කාණ්ඩයක්. අන්න ඒ වගේ සංඝටක විදිහට ක්‍රියා කරන්නේ මෙන්න මේ මොනොසැකරයිඩ්. ඊට පස්සේ ATP, NAD+, NADP+, FAD වෙන සමහර සහ එන්සයිම් වල
සහසාධක සංඝටකවල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. හරි. ඊට පස්සේ මොනොසැකරේට් ගත්තාම මෙයා ප්‍රභා සංශ්ලේෂණය CO2 ප්‍රතිග්‍රාහකයක් විදිහට ක්‍රියා කරනවා RUBP. හරිද? ප්‍රභා සංශ්ලේෂණය ආශ්වාසනීය අතරමැදි ඵලයක් විදිහට ක්‍රියා කරනවා. උදාහරණයක් ෆොස්ෆෝග්ලිසරල්ඩිහයිඩ්. ඊට පස්සේ පරිවහන ස්වරූපයක් විදිහට ක්‍රියා කරන උදාහරණයක් විදිහට මිනිස් රුධිරයේ ග්ලූකෝස් විදිහට පරිවහණය වෙනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යනවා ඩයිසැකරයිඩ් වල වැදගත්කම. එහෙම නැත්නම් ට්‍රුත් එක ගැන. ඩයිසැකරයිඩ් වල එච්චර නෑ. තියෙන්නේ කිරිවල සංචිත සීනි විදිහට වැදගත් වෙනවා. ෆ්ලෝයම් තුරු පරිහානියට වැදගත් වෙනවා. උක්ෂාකයේ සංචිත සීනි විදිහට වැදගත් වෙනවා. හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? පොලිසැකරයිඩ් වල ට්‍රුත් එක ගැන. හරි. පොලිසැකරයිඩ් ට්‍රුත් එක ගත්තාම ඒකෙත් අර සංචිත පොලිසැකරයිඩ් වල කාර්යයන් මොනවාද? ව්‍යුහමය පොලිසැකරයිඩ් වල කාර්යයන් මොනවාද කියලා වෙන වෙනම තමයි කතා කරන්නේ. සංචිත පොලිසැකරයිඩ් ගත්තාම සංචිත පොලිසැකරයිඩ් කාර්යයන් තමයි ශාක හා හරිත ඇල්ගී තුල පිෂ්ඨයේ ශක්ති ප්‍රභාවයක් විදිහට ග්ලූකෝස් ගබඩා කිරීම. ඊට පස්සේ ග්ලයිකෝජන් හා සතුන් තුල දිලීර ශක්ති ප්‍රභාවයක් විදිහට ග්ලූකෝස් ගබඩා කිරීම. ඩේලිය ආකන්ද තුල ඉනියුලින් ශක්ති ප්‍රභාවයක් විදිහට ෆ්‍රුක්ටෝස් ගබඩා කිරීම. ඊට පස්සේ අපි යනවා ව්‍යුහමය පොලිසැකරයිඩ් වල කාර්යයන් බලන්න. ව්‍යුහමය පොලිසැකරයිඩ් වල කාර්යයන් මොනවාද? ශාක හා ඇල්ගී සෛල විත්තිය සංඝටකයක් විදිහට සෙලියුලෝස් වැදගත් වෙනවා. ශාක පටකවල මේ මධ්‍ය සූත්‍රයේ ශාක සෛල වල මධ්‍ය සූත්‍රයේ සංඝටකයක් විදිහට පෙක්ටින් වැදගත් වෙනවා. ශාක සෛල විත්තිය සංඝටකයක් විදිහට හෙමිසෙලියුලෝස් වැදගත් වෙනවා. ප්‍රාග්න්‍යෂ්ටික සෛල විත්තිය සංඝටකයක් විදිහට පෙප්ටිඩෝග්ලයිකෑන් වැදගත් වෙනවා. දිලීර සෛල විත්තියේ හා ආත්‍රප්‍රෝඩවන්ගේ පිටසකිල්ලේ සංඝටකයක් විදිහට කයිටින් වැදගත් වෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් වල අදාළ සියලුම කාරණා ටික මෙතනින් ඉවර වෙනවා. එහෙනම් වැඩි හොඳට කරගෙන යන්න. ඔයාලට ජයෙන් ජයම